Hi Techlers, ඔයාලම කරලා ඉන්නේ ඔයජරේ YouTube channel එකත් එක්ක ගෙන තවත් interesting video එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකම කතා කරන්න යන්නේ අනාගතේ එන්න පුළුවන් tech products ගැන. නැත්නම් tech gadgets ගැන තමයි අද වීඩියෝ එකම කතා කරන්න යන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් interesting video එකක් එයි කියලා. ඉතින් ඔබ channel subscribe නෙවෙයි බැරිගෙන මතක කරලා channel subscribe කරන්න, video like එකක් දාන්න, video share කරන්න. එන තියමු අද වීඩියෝ එකට. Welcome to Oceanic YouTube channel. හරි මම පළවෙනි කතා කරන්න යන්නේ මෙන්න මේ ටෙක් ගැජට් එක තමයි මෙන්න මේ ස්මාර්ට් ග්ලාසස් කියන එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ග්ලාසස් කියන එක ඉස්සරහට આવොත් මෙන්න මේ රියැලිටි එකයි මෙන්න මේ virtual reality කියන එක දෙකම එකක් කරන්න පුළුවන්. ඉතින් මොකද මෙන්න මේ ස්මාර්ට් ග්ලාසස් එක යූස් කරන ගමන් අපිට මෙන්න මේ රියල් වර්ල්ඩ් එකේ තින්න පුළුවන්. ඒ විතර නෙවෙයි මෙන්න මේ virtual reality කියන එකේ තින්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ග්ලාස් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් කිව්වොත් අපිට මූවිස් බලන්න පුළුවන්, සෝෂල් මීඩියා යූස් කරන්න පුළුවන්, ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ෆෝන් එකෙන් කරන හැමදේම වගේ මෙන්න මේ ස්මාර්ට් ග්ලාස් එකෙන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ග්ලාස් එක આવොත් ඉස්සරහට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක කියන එක අයින් වෙනවා අපේ අතින්. ඉතින් ඔයගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න මෙන්න මේ ස්මාර්ට් ග්ලාස් එක ගැන. හරි මම මේ දෙවෙනි කතා කරන්නේ මේ ටෙක් ගැජට් නැත්නම් මේ ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ ෆ්ලයින් කාර්ස් කියන එක. ඉතින් මෙන්න මේ ඉස්සරහට මේ ෆ්ලයින් කාර්ස් එනවා කියලා 100% ෂුවර් කරන්න බෑ. ඒ දැන් තියෙන ටෙක්නොලොජියත් එක්ක ඉස්සරහට එයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆ්ලයින් ක්ලාස් ආවොත් ඔයාලට පුළුවන් මේක එයාගේ තියෙන AI එකෙන්ම මෙයා මේක අදාළ ඩෙස්ටිනේෂන් එකට මෙයා විසින්ම යනවා. ඉතින් ඒක තමයි මම හිතනවා මෙන්න මේ ෆ්ලයින් කාර්ස් වල තියෙන ගොඩක්ම ඇඩ්වාන්ටේජ් එක. ඒ තරම් නෙමෙයි ඉස්සරහට මෙන්න මේ ෆ්ලයින් කාර්ස් කියන එක ආවොත් මෙන්න මේ ට්‍රැෆික් ජෑම්ස් කියන ගොඩක් දුරට අයින් වෙන්න පුළුවන්. ඒ තරම් ගමන ඉක්මනට යන්න පුළුවන්. මෙන්න මේ ෆයින් කාස් ආවොත් ෆයින් කාස් කෙසේ වෙතත් අනිවාර්යයෙන් මෙන්න මේ සේෆ් ඩ්‍රයිවිංగ్ කාස් කියන එක නම් අපිට ඉස්සරහ අවුරුද්දට බලා ගන්න පුළුවන් වෙයි. හරි මම තුන්වෙනි කතා කරන්නේ මෙන්න මේ ටෙක් ගැජට් එකේ තමයි මෙන්න මේ හෝම් රොබොට්ස්ලා කියන එක. ඉතින් අපිට ඉස්සරහ හැම ගෙදරකම වගේ මෙන්න මේ හෝම් රොබොට්ස්ලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ හෝම් රොබොට්ලා පවර්ඩ්ලා තියෙන්නේ AI එක යූස් කරලා ඉතින් ඔයාලට මේකෙන් ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ තරන්නේ මේ ඉතින් යාඩි කියලා එවන්න පුළුවන්. ඒ තරන්නේ මෙන්න මේ ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ හෝම් රොබොට්ස්ලා ටික කරගන්න පුළුවන්. ඒ තරන්නේ මෙන්න මේ හෝම් රොබොට්ස්ලා AI යූස් කරන නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙයාව ඔයාගේ පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට යූස් කරන්නත්. හරි මම දැන් හතරෙන් කතා කරන්න යන්නේ තමයි මෙන්න මේ ස්මාර්ට් හෙල්ත් ඩිවයිස් කියන. ඉතින් ඉස්සරහට එන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ අපේ හෙල්ත් එක හැම තප්පරෙම වගේ චෙක් කරන ඩිවයිස් එකක් ඉස්සරහට එන්න පුළුවන්. ඒ තරන්නේ මේ ඉස්සරහට ස්මාර්ට් වොච් එකට එන්න පුළුවන් ෆීචර් එකක් තමයි අපේ හાર્ට් බීට් එක මොකක් හරි යට කිමු හાર્ට් ඇටැක් එකක් එන්න කලින් මෙන්න මේ ස්මාර්ට් ඩිවයිස් එකකින් ස්මාර්ට් වොච් එකෙන් කලින් මේක චෙක් කරලා එයා ඇනලයිස් කරලා ඔක්කොම කරලා ඔයාට බරපතල එන්න කලින් ඒ රෝගේ මොකක් හරි අසනීපයක බරපතල එන්න කලින් දැනුම් දෙන්න පුළුවන් එන ෆීචර් එකක් ඉස්සරහට එන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට් වොච් එකට. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් ආවොත් නම් මේ ගොඩක් යූස්ෆුල් දෙයක් වෙයි කියලා. ඉතින් guys අද වීඩියෝ කරයි මම හිතනවා අද වීඩියෝ ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක මට මොනවා හරි දෙයක් කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් වීඩියෝ හොඳයි කියලා වීඩියෝ ලයික් එකක් දාන්න, අපේ channel subscribe කරන්න නැත්නම් channel subscribe කරන්න. ඉතින් එනම් මගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් හම්බෙමු. එතෙන් ඔයාලට එනම් සුමසු දවසක්.